ඔස්ට්‍රේලියාවල සිඩ්නි පොටනි බේවලට බර්ත් කරන නැවැතුරට ඇකවන්නේ අපි ඉන්දියාවල සික්කවලින් පිසල් පොලි ලොඩ් කරන්න ඇවිල තියෙන දැන් අපේ නැවේ පයිලට් එහෙම නැකලාමයින්න දැන්වලට පේනවති අපේ ඉස්සරහට හෙම අපේ කරුවට යනකමන් ඉන්න මොද ස්ටේෂන් සොල්ට මොද ඉස්සරහින් පත්පෝට්සේ මෙනවා නැවගට ගහගන්න එතනින් හර ගොඩක් කලාට පත්පෝට් සොලින් තමයි නැව කන්ට්‍රෝල් වෙන්නේ නැවකින් එකනුත් කන්ට්‍රෝල් වෙනවා ඒවට වැඩිපුරම කන්ට්‍රෝල් වෙන්නේ හරවන දේවල් කෙරෙන්නේ පත්පෝට් සොලි දන්වයි නැවේ අපේ ස්ථාබට බව් එක එකෙන් තකුණු පැත්තෙන් පේන්නේ පත්බෝට්ස් ටික පෝට් 4ක් වෙනවා ඉස්සරහට 2යි පිටිපස්සෙන් 2යි දැන් අපේ නැවේ ක්‍රූ එක අපේ ඒ ටක් බෝට්ස් වල තියෙන ටක් ලයින්ස් ටික අරගෙන අපේ නැවට යට ගහ ගන්නවා තාතයි පේන විදිහට දැන් කට්ටිය කරන්නේ ඒ වැඩේ තමයි පැනගත්තම ගොඩක් හෙමි යන්නේ මගේ මේ ටයිපත් සීඩ කන්න සතමයි ටයිපල් දන වගේ පේෙන් මේක පැය ගාල කොපරේෂන් එක පැය දෙකක් පත් යනවා නැව බර්ත් එකට බර්ත් කර ලිවරවෙන්න කරන ළඟ අපි දන්නේ බොටනිකේ බේක ඇතුළේ ඉන්නේ ඒක ඇතුළේ තමයි මේ ටර්මිනල්ස් ටික තියෙන්නේ ඉස්සරහා කන්ටේනර් ටර්මිනල්ස් තියෙනවා මේ පැත්තේ ටැංක ටර්මිනල්ස් තියෙනවා දැන් මේ නැව හැර වෙන්නේ ගොඩක් වෙලාවට ටග් බෝට්ස් වලින් තමයි පුෂ් කරන්නේ එහෙම නැත්නම් පූල් කරලා හරවන්නේ එන්ජින් එකේ පොඩි සපෝට් එකක් දෙනවා ඊට අමතරව ඉස්සරහින් පේන ටැංකිය වලට තමයි අපේ මේ කාගෝ ඩිස්චාර්ජ් කරන්නේ මෙන්න මේක තමයි අපේ බර්ත් එක මේ වම් පැත්තෙන් පේන අපේ බර්ත් එක දැන් මේ පේන ටග් බෝට්ස් වලින් නැව පුෂ් කරනවා ජැටියට දැන් මේ වෙලාවේ අපේ එන්ජින් එක තනි කරලා ස්ටොප් කරලා තියෙන්නේ පොට් වලින් තමයි ජැටියට තල්ලු කරගෙන ඉන්නේ අපේ එහෙම හරියට අපේ පොසිෂන් එක හදාගත්තට පස්සේ අපේ නැවේ ක්‍රූ එක අපේ නැවේ තියෙන මූරින් ලයින්ස් ජැටියට යවනවා ඊපස්සේ ජැටියේ ඉන්න ක්‍රූ එකක් වෙනම ජෙටිමන්ස්ලා එයාලා ඒ අපි යවන මූරින් ලයින්ස් එයාලගේ හුක්ස් වලට දානවා අපි ඩොල්ෆින්ස් කියලා කියන්නේ ඒවට එහෙම නැත්නම් බොලාඩ්ස් එයාලගේ ඊපස්සේ ඉතින් අන්න එහෙම තමයි නමක් ජැටියකට ගැට ගහන්නේ operation like that. I think guys, thank you very much. I will do this.